සුබ දවසක් ඔයාලා හැමෝටම. වෙඩින් මැප් වෙඩින් ප්ලෑනින් වීඩියෝ සීරීස් එකේ දෙවෙනි වීඩියෝ එක තමයි මේ විදිහට අපි අද ඔයාලට අරගෙන ඉන්නේ. අපි මේ වීඩියෝ ප්ලෑන් එක හදලා තියෙන්නේ අනුපිළිවෙලට. ඒ කියන්නේ නම්බර් 1 ඉඳන් යන විදිහට තමයි ප්ලෑන් කරලා තියෙන්නේ. මේ තියෙන නම්බර් 2 වීඩියෝ එක. ඉතින් එතෙන්දී ඔයාලගේ වෙඩින් එක ප්ලෑන් කරද්දී අනිවාර්යෙන්ම මේ වීඩියෝ සීරීස් එක ඒ අනුපිළිවෙලටම බලන්න. මොකද එහෙම බැලුවේ නැති වුණොත් ඔයාට සංකීර්ණ වෙන්න පුළුවන් ඔයාගේ වෙඩින් එක ප්ලෑන් කරගන්න. විශේෂයෙන් කියන්න ඕන වෙඩින් එකක් කියන්නේ ජීවිතයේ ලස්සනම දවස ප්ලෑන් කරන එක. ඉතින් එතෙන්දී ගොඩක් සැලකිලිමත් වෙන කරුණු රාශියක් තියෙනවා. මේ වීඩියෝ එකේදී අපි කියන්නේ ඔයාලා කොහොමද ඔයාලගේ වෙඩින් එකට ඩේට් එක සිලෙක්ට් කරගන්න කියන එක. මොකද වෙඩින් ප්ලෑනින් ප්‍රොසෙස් එකේ පළවෙනිම දේ තමයි ඔයා වෙඩින් එක ගන්න කවද්ද කියලා තීරණය කරන එක. එතෙන්දී අපි ප්‍රධාන ස්ටෙප්ස් 3කට මේක ඩිවයිඩ් කරලා තියෙනවා. පහසු වෙන්න වගේම හරිම ඩේට් එක තෝරගන්න පුළුවන් වෙන්න. ඉතින් එතෙන්දී පළවෙනි ස්ටෙප් එක තමයි ඔයා ඔයාගේ වෙඩින් එක ගන්නේ මොන කාල පරාසය ඇතුළතද. ඒ කියන්නේ අපිට කියන්න පුළුවන් ටයිම් පීරියඩ් එකක්. උදාහරණයක් විදිහට මම වෙඩින් එක ගන්නේ මෙන්න මේ අවුරුද්දේ මෙන්න මේ මාසය ඇතුළත. අන්නේ ටයිම් ෆ්‍රේම් එකේ ටයිම් පීරියඩ් එක මුලින්ම තීරණය කරන්න ඕන. ඒක තමයි පළවෙනි ස්ටෙප් එක. දෙවෙනි ස්ටෙප් එක තමයි ඔයා ඒ ටයිම් පීරියඩ් එක තීරණය කරාට පස්සේ ඒ ටයිම් පීරියඩ් එක ඇතුලේ කාලවකවානුව ඇතුලේ තියෙන හොඳ දවස් ටික. ඒ කියන්නේ ඔයාට තියෙන හොඳ සුබ නැකත් දවස් ටික තෝරගන්න ඕන. ඒක තමයි ඇත්තටම දෙවෙනි ස්ටෙප් එක. තුන්වෙනි ස්ටෙප් එක තමයි දැන් අපි අර එතනින් හොඳ දවස් කිහිපයක් ෆිල්ටර් කරගත්තට පස්සේ ඒ දවස් කිහිපේනොත් මොකද්ද හොඳම දවස කියලා තීරණය කරලා ඒ ඩේට් එකට නැකත් පත්‍ර හදන එක තමයි තුන්වෙනි ස්ටෙප් එක. ඉතින් අපි ඒ ඔන්න ඔය ස්ටෙප් 3 එකක් ගානේ ලස්සනට පැහැදිලි කරනවා ඔයාලට තේරුම් ගන්න පුළුවන් විදිහට. විශේෂයෙන් ඒකේ ඒ ස්ටෙප්ස් ඇතුළෙත් පොඩි පොඩි කරුණු රාශියක් තියෙනවා කන්සිඩර් කරන්න ඕන. ඉතින් ඒ ටික අපි පිළිවෙලට කියන්නම්. පළවෙනි එක බලමු එහෙනම් අපි ටයිම් පීරියඩ් ටයිම් ෆ්‍රේම් එක කොහොමද ඩිසයිඩ් කරන්න කියලා වෙඩින් එක. එතෙන්දී ඇත්තටම කියනෝනේ කාලවකවානුවක් තීරණය කරද්දී තමන් වෙඩින් එක ගන්න මොන ටයිම් පීරියඩ් එකේද කියලා සලකා බලන්න ඕන ප්‍රධාන කරුණු 8ක් තියෙනවා. අපිට පළවෙනි කරුණ විදිහට කියන්න පුළුවන් ඇත්තරම ඔයා වෙඩින් එක ප්ලෑන් කරන දිනේ ඉඳන් වෙඩින් එක හැපන් වෙන දිනේට. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් ඔයා අද වෙඩින් එක ප්ලෑන් කරන්න පටන් ගන්නවා කියලා හිතන්නකෝ. ඒතර ඔයාගේ වෙඩින් එක ඔයා ගන්න හිතන්නේ කවද්ද? උදාහරණයක් විදිහට අද ප්ලෑන් කරන ඔයා මේ අවුරුද්දේ නොවැම්බර් මාසේ වෙඩින් එක ගන්නවා. නොවැම්බර් මාසේ ඇතුළත. ඔන්න එතකොට අද ඉඳන් හිතන්න නොවැම්බර් මාසෙට මාස 8ක් තියෙනවා කියලා. ඔන්න ඔය කාලේ තමයි අපි ඔය කියන්නේ ඒ වෙඩින් එක හැපන් වෙන්න තියෙන කාල පරාසය කියලා මේ ප්ලෑන් කරන දවසේ ඉඳන්. ඉතින් ඒක ගොඩක් වැදගත්. මොකද ඔයාට ඒ ටයිම් දැන් උදාහරණයක් විදිහට මාස 8 නම් වෙඩින් එක හැපන් වෙන මාස 8ක් තියෙනවා නම් අන්නේ මාස 8 ඔයාට ප්‍රමාණවත් වෙන්න ඕන හැමදේම ප්ලෑන් කරන්න. සාමාන්‍යයෙන් කියනවා නම් මාස 6ක් වගේ අඩුම තියෙන එක හොඳයි. ඒක ඔයාට පොද ස්ට්‍රෙස් එකක් නැතුව ප්ලෑන් කරන්න පහසු වෙන්න ඕන. එතකොට දෙවෙනි ස්ටෙප් එක තමයි තමන්ගේ කාර්යබහුලත්වය ඒ කාලෙදී. ඒ කියන්නේ බ්‍රයිඩ් ඇන්ඩ් ගෲම් දෙන්නගෙම කොහොමද එයා ඒ කියන්නේ ඔයාලගේ ජොබ් රෝල් එකේ ප්‍රොෆෙෂන් එකේ ඔයාගේ ලයිෆ් ස්ටයිල් එකේ ඒ කාලේ ඔයාලා බිසි වෙනවද? ඒ කියන්නේ උදාහරණයක් විදිහට මම කලින් ගත්ත උදාහරණයක් කිව්වොත් ඔයා නොවැම්බර් මාසය ඇතුළත වෙඩින් එක ගන්න ප්ලෑන් කරනවා නම් ඒ නොවැම්බර් මාසේ වෙද්දි හිතන්න තව මාස 6ක් 8ක් තියෙනවා කියලා උදාහරණයක් විදිහට. එතකොට ඔයාට දැම්ම එක පොඩ්ඩක් ෆෝකාස්ට් කරන්න පුළුවන්. ඔයාලා ගොඩක් ඒ කාලෙ වෙද්දි බිසි වෙනවද කියලා. ඒ කියන්නේ ඔයාගේ ජොබ් එකේ ජොබ් රෝල් එක මොන වගේ වෙයිද? බිස්නස් කරන කෙනෙක් නම් බිස්නස් ප්ලෑන්ස් එක්ක ඒ කාලේ මොන වගේ වෙයිද? ඒක පොඩ්ඩක් ඇනලයිස් කරන්න. මොකද ඔයාලා බිසි වෙන කාලයක් නම් බ්‍රයිඩ් ඇන්ඩ් ගෲම් දෙන්නම හෝ එක්කෙනෙක් හරි ඒ වගේ කාලයක් තෝරගන්න එක හොඳ නැහැ. රිලැක්ස් එකේ වෙඩින් එකට ෆෝකස් වෙලා දෙන්න පුළුවන් කාලයක් තෝරගන්න ඕනේ. එතකොට තුන්වෙනි පොයින්ට් එක විදිහට අපිට කියන්න පුළුවන් ඔයාලට ඔයාලගේ වෙඩින් එකට වීදම් කරන්න අවශ්‍ය මූල්‍යම පදනම. ඒ කියන්නේ මුදල් හොයාගන්න පුළුවන් කාලයක් දෙකේ. කියන්නේ ඒ වෙද්දි වගේ වෙඩින් එක හැපෙන කාලෙ වෙද්දි ඔයාලා ෆයිනෑන්ස් පැත්තෙන් ශක්තිමත් වෙලා තියෙද කියන එක.
එතෙන්දි ඒකත් වලට දැම්ම ඇනලයිස් කරන්න පුළුවන් ඔයාලගේ මොන හරි ප්ලෑන් එකක් තියෙනවා නම් ඒ කියන්නේ සේවිංස් ඒ වෙද්දි රෙඩි වෙනවා හරි ලෝන්ස් වලට යනවා හරි එහෙම ඔයාලා ෆයිනෑන්ස් රෙඩි කරගන්න ෆයිනෑන්ස් පැත්තෙන් ඔයා සූදානම් වෙන්න පුළුවන් ද ඒ කාලෙ වෙද්දි කියන එකත් බලපානවා ඒකත් අනිවාර්යයෙන්ම කන්සිඩර් කරන්න ටයිම් ෆ්‍රේම් එක ඩිසයිඩ් කරද්දි හතරවෙනි පොයින්ට් එක විදිහට අපිට කියන්න පුළුවන් ඔයා වෙඩින් එක ප්ලෑන් කරන්නේ 1 day වෙඩින් එකක්ද 2 day වෙඩින් එකක්ද කියලා. මොකද මෙතෙන්දි කියන්න ඕන 1 day වෙඩින් එකක් කියලා කියන්නේ ඒ කියන්නේ වෙඩින් එක ගන්නේ බ්‍රයිඩ්ගේ පැත්තේ ගෲම්ගේ පැත්තේ දෙපාර්ශ්වයම සමානව වගේ ගෙස්ලට ඉන්වයිට් කරලා එක දවසේ ෆන්ක්ෂන් එකක්. ඒ කියන්නේ හෝම් කමින් එකක් නෑ. කෙටිම කියනවා 1 day වෙඩින් එකක් කියන්නේ ඒක. අනිත් දේ තමයි 2 day වෙඩින් කියලා කියන්නේ වෙඩින් එක දවසක් ගන්නවා සහ හෝම් කමින් එක තව දවසක් ගන්නවා. එතකොට ගොඩක් වෙලාවට වෙඩින් එක දවසට බ්‍රයිඩ්ගේ පැත්තේ ගෙස්ලට තමයි වැඩි ප්‍රතිශතයක් ආරාධනා කරන්න උදාහරණයක් විදිහට කිව්වොත් රෆ්ලි කියන්න පුළුවන් 65% විතර බ්‍රයිඩ්ගේ පැත්තේ ගෙස්ලට තමයි ඉන්වයිට් කරන්නේ. ඒතර හෝම් කමින් එක ගත්තොත් හෝම් කමින් එකේදී ගෲම්ගේ පැත්තේ ගෙස්ලට තමයි ගොඩක් ආරාධනා කරන්නේ රෆ්ලි ගත්තොත් 65% වගේ ගෲම්ගේ පැත්තේ. මොකද ඒක ඔයාලා ඩිසයිඩ් කරන්න පුළුවන්. ඉතින් ඒකත් ප්ලෑන් කරන්න ඕන ඔයා 1 day වෙඩින් එකක්ද 2 day වෙඩින් එකක්ද කියලා. මොකද ඒකත් ගොඩක් වැදගත්. අපිට පස්වෙනි පොයින්ට් එක විදිහට කියන්න පුළුවන් ඔයා වෙඩින් එක ගන්නේ මෝර්නින් ඉවෙන්ට් එකක් විදිහට නැත්නම් ඊවිනින් ඉවෙන්ට් එකක් විදිහට කියලා. මෙතෙන්දී මෝර්නින් ඉවෙන්ට් එකක් කියන්නේ ලන්ච් එක, ඊවිනින් කියන්නේ ඩිනර් එක සර්ව් කරන එක ගෙස්ලට. ඉතින් එතෙන්දී කියන්න ඕන මොකද ඔයා වෙඩින් එක ප්ලෑන් කරන ප්‍රොසෙස් එකේදී ඔයා වෙන්ඩර්ස්ලා හම්බෙන්න යනවා. උදාහරණයක් විදිහට ෆොටෝග්‍රැෆර් හම්බෙන්න යනවා නැකත් කියන කෙනා. එතකොට ඒ හැමෝටම මේ ටයිම් එක ගැන අනිවාර්යෙන්ම කියන්න ඕන ඔයා වෙඩින් එක ප්ලෑන් කරලා ඉන්නේ මොන ටයිම් එකේ ගන්නද කියලා. ඒ නිසා කලින්ම ඩිසයිඩ් කරන්න ඕනේ මෝර්නින්ද ඊවිනින්ද කියලා ෆන්ක්ෂන් එක. විශේෂයෙන් මෝර්නින් ඊවිනින් ෆන්ක්ෂන් වල වාසි අවාසි දෙපැත්තටම තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් මෝර්නින් ෆන්ක්ෂන් එකක් නම් ඔයාට හොඳ ෆොටෝ ෂූට් එකක් කරන්න පුළුවන්. හොඳ අවුරශ්මී වෙනවා සාමාන්‍ය උදේ 6ට විතර. ඒ වගේම නැකත් සමහර පළාත්වල හොඳට නැකත් ඒ කියන්නේ නැකත් හදද්දිත් ඒක පොඩි බලපෑමක් තියෙනවා මෝර්නින් ෆන්ක්ෂන් එකක් නම් හොඳයි කියලා. ඒක ඇත්තටම තමන් අදහන දේවල් සහ ආකල්පත් එක්ක වෙනස් වෙන්න පුළුවන්. අනිත් දේ තමයි ඊවිනින් ෆන්ක්ෂන් එකක් ගත්තොත් ඔයාට උදේ ඉඳන් තියෙනවා ඒ ඉවිනින් ෆන්ක්ෂන් එකට රෙඩි වෙන්න. ඒ කියන්නේ ටයිම් එක තියෙනවා. මොකද මෝර්නින් ෆන්ක්ෂන් එකක් වුණොත් ඔයා කලින් දවසේ රැ ඉඳන් ඇහැරගෙන ඉන්න ඕනේ මේ වැඩවලට. ඉවිනින් ෆන්ක්ෂන් නම් එහෙම අවශ්‍ය නැහැ. උදේ ඉඳන් වැඩ කටයුතු කරාම හරි. ඒ වගේම ගෙස්ලටත් එන්න ලේසි. ඒක ඉවිනින් ෆන්ක්ෂන් එකක් නම් ගොඩක් දුරට. නමුත් ඉවිනින් ෆන්ක්ෂන් එකේ තියෙන ලොකු අවාසියක් විදිහට කියන්න පුළුවන් ගොඩක් වට බැක් ටු බැක් වුණොත්. ඒ කියන්නේ ඔයා වෙඩින් එක ගන්න හෝල් එකේ උදේ ෆන්ක්ෂන් එකක් තිබ්බොත් ඔයාට ඒතර පොඩි පැය ප්‍රමාණයක් තියෙන සූදානම් වෙන්න. ඉතින් ඒක හන්දා එතන පොඩි අවාසියක් තියෙනවා. අවුට්ඩෝර් ෆන්ක්ෂන් එකක් නම් ගන්නේ ඉවිනින් වෙන එක තරමට ඒක ලස්සනයි. ඉතින් ඒ පොයින්ට් එකත් ඔයා සරකා බලන්න ඕන. අනිවාර්යයෙන්ම වෙඩින් එක ගන්න ටයිම් පීරියඩ් ඩිසයිඩ් කරද්දී. ඒකට 6 වෙනි පොයින්ට් එක විදිහට අපිට කියන්න පුළුවන් ඔයාගේ වෙන්ඩර්ස්ලට පහසු කාලයක්ද කියලාත් ඔයා බලන එක හොඳයි. මොකද ඒකට කියන්න ඕනේ මේක ඇත්තටම මම මේ කියන පොයින්ට් එක මේක එක එක ට්‍රෙන්ඩ්ස් එක්ක වෙනස් වෙන්න පුළුවන්. දැනට තියෙන ට්‍රෙන්ඩ් එක අනුව ලංකාවේ ඇත්තටම වෙඩින් ගොඩක් හැපන් වෙන සීසන් මන්ත් කියලා කියන්න පුළුවන්. මාස 6ක් තියෙනවා. ඒ තමයි ජනවාරි, මැයි, ජූන්, ජුලයි, ඕගස්ට්, ඩිසෙම්බර්. ඔන්න ඔය කියන මාස 6 වෙඩින් ගොඩක් හැපන් වෙනවා. ඒ කියන්නේ ගොඩක් වෙන්ඩර්ස්ලා ඇත්තටම බිසි. එතකොට උදාහරණයක් විදිහට කියන්න හිතන්න ඔයාට ඩිසයිඩ් කරනවා හදනවා ඔයාගේ වෙඩින් එක ගන්න මාසේ නොවැම්බර් හරි දෙසැම්බර් හරි මේ මාස දෙකෙන් එකක කියලා. ඉතින් එතකොට දෙසැම්බර් කියන්නේ ගොඩක් වෙඩින් වැඩි මාසයක් නිසා වෙන්ඩර්ස්ලා බිසි. ඒ වගේ වෙලාවක ඔයා නොවැම්බර් මාසේ තීරණය කරොත් නොවැම්බර් මාසෙව තෝරාගත්තොත් ඔයාගේ වෙඩින් එක ගන්නේ නොවැම්බර් මාසේ කියලා ඔයාලා ලොකු වාසියක් තියෙනවා. මොකද වෙන්ඩර්ස්ලා ගොඩක් බිසි නෑ. එයාලා එතකොට එයාලගේ ෆුල් අවුට්කම් එක වහට ගන්න ලේසි. ඒ වගේම අර කම්පිටිෂන් එක අඩු නිසා ඔයාට ඩිස්කවුන්ට්ස් වගේ ගන්න ලොකු ඇඩ්වාන්ටේජ් එකකුත් තියෙනවා. ඒ හන්ද ඔයා අනිවාර්යෙන්ම ඒකත් සලකලා බලන්න. ඔයා දැනට ඔයා ටයිම් පීරියඩ් එක සිලෙක්ට් කරලා තියෙන මන්ත් එක සීසන් මන්ත් එකක්ද ඕෆ් සීසන් මන්ත් එකක්ද කියලා ඒකත් ගොඩක් වැදගත්. ඔයාගේ වෙඩින් එක ලස්සනට ප්ලෑන් කරන්න.
ඉතින් 7 වෙනි පොයින්ට් විතර අපිට කියන්න පුළුවන් ඔයා කැමතිම වෙන්ඩර්ස්ලා ඔයාට ගන්න පුළුවන්ද කියන එක ඔයා ඩිසයිඩ් කරන්න ඕන. එතෙන්දි කියන්න ඕන විශේෂයෙන් මම මෙහෙම කියන්නේ දැන් ඔයාලගේ ඩ්‍රීම් එකක් තියෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට මම ෆොටෝස් කරගන්නේ මේ ෆොටෝග්‍රැෆර්ගෙන්මයි. මම ඩ්‍රෙසින් එක කරගන්නේ. එහෙම නැත්නම් මම මගේ මේකප් ආටිස්ට් විදිහට සිලෙක්ට් කරන්නේ මේ මේකප් ආටිස්ට්මයි. නැත්නම් හොටෙල් එකේ මම මෙන්න මේ හොටෙල් එකේ මෙන්න මේ හෝල් එකේම වෙඩින් එක ගන්න යන්නේ වගේ ස්පෙસિෆික් වෙන්ඩර්ස්ලා ඔයාගේ ඔළුවේ තියෙන්න පුළුවන් දැනටමත්. ඒ නිසා එතකොට කරන්න ඕන විශේෂයෙන්ම ඔයා ඒ ටයිම් පීරියඩ් එක සිලෙක්ට් කරාට පස්සේ ටයිම් පීරියඩ් එක ඇතුලේ ඔයාට ඕනම කරන වෙන්ඩර්ස්ලාගේ අවైలබිලිටි එක බලන්න ඕන. ඒ ඔයාගේ ටයිම් පීරියඩ් ඇතුලේ එයාලට කොහොමද පුළුවන් කියලා එයාලගේ අවైలබල් දවස් ටික අනිවාර්යෙන්ම නෝට් කරගන්න ඕන. ඊට පස්සේ අපිට 8 වෙනි පොයින්ට් එක විදිහට කියන්න පුළුවන් ඔයාගේ විශේෂිත ආරාධ අමුත්තන්න. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ හොඳම යාළුවෝ ඒ වගේ විශේෂිත ඔයාගේ ජීවිතේ විශේෂිත අයට සහභාගී වෙන්න පුළුවන් පහසු කාලයක්ද කියලා හිතන්න ඕන. උදාහරණයක් විදිහට ඔයාගේ සහෝදරයෙක් හරි සහෝදරියක් හරි විදේශගත වෙලා ඉන්නවා නම් ඒතර ඔයා දැනට සිලෙක්ට් කරලා තියෙන ටයිම් පීරියඩ් එක ඇතුලේ යාලට ඔයාගේ වෙඩින් එකට සහභාගී වෙන්න පුළුවන්කමක් තියෙනවද කියලා වගේ දේවල් කන්සිඩර් කරන්න ඕනේ. මොකද නැත්නම් ඔයාට එහෙම බැරි වුණොත් ඔයාට ඊට පස්සේ පසුතැවෙන්න වෙයි අපරාධය යාලා වෙඩිනට ආවේ නැහැනේ කියලා. ඉතින් ඒකත් අනිවාර්යෙන්ම කන්සිඩර් කරන්න ඕනේ පොයින්ට් එකක්. කලින් ස්ටෙප් එකේදී කිව්වා ඔයාලා වෙඩින් එක ගන්න මොන කාලවකවානුවේද කියලා ටයිම් පීරියඩ් එකක් තීරණය කරාට පස්සේ උදාහරණයක් විදිහට මාසයක් කියලා හිතන්නකෝ මෙන්න මේ මාසය ඇතුළත අපි ගන්නවා කියලා. මම කලින් ගත්ත උදාහරණෙම කිව්වොත් නොවැම්බර් මාසය ඇතුළත. එතකොට අන්නේ මාසය ඇතුළත තියෙන සුබ දවස් ටික, ඒ කියන්නේ බ්‍රයිට් ටයි ගෲම් ටයි දෙන්නටම සුබ නැකත් තියෙන දවස් ටික තෝරගන්න තමයි මෙතෙන්දි කරන්නේ. මෙතැදි වෙන්නේ ගෲම්ගේ පැත්තෙන් පවුලේ ජෝතිෂවේදියාට ගෲම්ගේ ජන්මපත්‍රය සහ බ්‍රයිඩ්ගේ ජන්මපත්‍රය ජන්මපත්‍ර දෙකම දෙනවා. මෙන්න මේ කාල පරාසය ඇතුළත ඔයාලා තීරණය කරපු කාල පරාසය ඇතුළත තියෙන හොඳ දවස් ටික තෝරලා දෙන්න කියලා දවස් කිහිපයක්. එතෙන්දී අනිවාර්යෙන්ම ඔයා ජෝතිෂවේදියාට කියන්න ඕන කරුණු කිහිපයක් තියෙනවා. එකක් තමයි ඔයාගේ වෙඩින් එක ඔයා ගන්නේ මෝර්නින් ෆන්ක්ෂන් නැද්ද ඉවිනින් ෆන්ක්ෂන් නැද්ද කියලා. ඒ වගේම තමයි one day wedding එකක්ද 2 day wedding එකක්ද? ඒ කියන්නේ එක දවසකින් වෙඩින් එක ලොකුවට ගන්නවද හෝම් කමින් එකක් නැතුව, නැත්නම් හෝම් කමින් එකකුත් තියනවද? කොහොමද හෝම් කමින් එකත් ලොකුවට ගත්තේ නැති වුණත් සාමාන්‍යයෙන් ජෝතිෂවේදියා වෙඩින් එකෙන් පස්සේ ගෲම්ගේ ගෙදරට බ්‍රයිඩ් එක්කන් එන්න සුබ වෙලාවක් හදලා දෙනවා. ඒක සාමාන්‍ය විදිය. ඒ වගේම තව විශේෂම දෙයක් තියෙනවා. අපි කලින් පොයින්ට් එකේදී ඔයාලට කිව්වා ඔයාලට ඕනම කරනවා. ඔයාලා ආසාවෙන් බලා ඉන්න ඔයාලා මෙන්න මේ වෙන්ඩවම ගන්න මෙන්න මේ වෙන්ඩ මම ගන්නවමයි වගේ වෙඩින් එකට. ඒ කියන්නේ අර උදාහරණයක් විදිහට ගත්තොත් මේ ෆොටෝග්‍රැෆර්මයි ෆොටෝස් කරන්න යන්නේ වගේ ඔයා වෙන්ඩර්ස්ලා ස්පෙસિෆික් වෙන්ඩර්ස්ලා සිලෙක්ට් කරන් ඉන්නවා නම් මම කියන්නේ එයාලගේ අවైలබිලිටි එක අනිවාර්යෙන් බලන්න ඕන කියලා මේ මාස ඇතුළත. එතකොට අන්නේ එයාලගේ අවైలබල් දවස් ටික ජෝතිෂවේදියාට කියන්න ඕන. මොකද ජෝතිෂවේදියා අනිවාර්යෙන් ඒ හොඳ ඩේස් ටික බලද්දි ඒ ටිකට ප්‍රයොරිටි එක දෙන්න ඕන අනිවාර්යෙන්ම ඔයගේ වෙඩින් එක ලස්සනට කරගන්න. ඉතින් ඊට පස්සේ ජෝතිෂවේදියා ඔය මං කිව්ව විදිහට දිනයන් කිහිපයක් දෙනවා. 3-4ක් වෙන්න පුළුවන්. ඒ වගේ දින කිහිපයක් දුන්නාට පස්සේ එන්නේ දින කිහිපේනොත් ඔයාගේ වෙඩින් එක ගන්න ඕන හරිම දිනයක මොකක්ද කියලා අපි ඒක තීරණය කරන්නේ කොහොමද කියලා අපි ඊළඟ ස්ටෙප් එකේදී කතා කරමු. තුන්වෙනි ස්ටෙප් එක විදිහට අපිට කියන්න පුළුවන් සුසු දිනයක් තීරණය කිරීම සහ එම දිනට නැකත්පත් සකස් කිරීම. ඉතින් අපි කලින් කිව්වා දැන් ඔයාලට මතක ඇති මේ process එකේ ස්ටෙප් 3 දැන් අපි ඉන්නේ තුන්වෙනි ස්ටෙප් එකේ. ඉස්සෙල්ලාම අපි කැටියෙන් කියනවා නම් කාල වකවානුවක් තීරණය කරා මොන ටයිම් පීරියඩ් එකේද වෙඩින් එක ගන්න කියලා. ඊට පස්සේ ජෝතිෂවේදියාට ජන්මපත්‍ර ලබා දීලා ඒ ටයිම් පීරියඩ් එක ඇතුලේ තියෙන සුබ දවස් කිහිපයක් දවස් 3-4ක් හෝ 4-5ක් එහෙම ෆිල්ටර් කරගත්තා. එතකොට ඒ එන්නේ ෆිල්ටර් කරගත්ත දවස් 3-4 වෙනුත් මොකද්ද හොඳම දවස කියලා තීරණය කරන්නේ කොහොමද කියන එක තමයි මෙතෙන්ද අපි බලන්නේ. එතෙන්ද විශේෂයෙන් කියන්න ඕන අපි කලින් මුල්ම ස්ටෙප් එකේදී අපි කරුණු 8ක් ගැන සලකා බැලුවා ඒ ටයිම් පීරියඩ් එක තීරණය කරද්දී. මෙතෙන්දිත් හරිම දවස මොකක්ද කියලා තීරණය කරද්දී ප්‍රධාන කරුණු දෙකක් ගැන අවධානය යොමු කරන්න ඕන.
ඒකෙදි අපිට පළවෙනි එක විදිහට කියන්න පුළුවන් දැන් අර ජ්‍යොතිෂවේදියා දුන්න දවස් ටිකෙන් ඒ දවස් ටික බලද්දී ඒක සතියේ මොන දවසක්ද කියලා බලන්න ඕනේ. මොකද එතෙන්දී හිතන්න ඕනේ ඒක ඒ කියන්නේ සතියාන්ත දවසක්ද, වීකෙන්ඩ් එකේ දවසක්ද, නැත්නම් වීක් ඩේ එකක්ද, නැත්නම් නිමවුරු දවසක්ද. එතකොට එතෙන්දී මොකද ඒ වගේ වෙලාවක වීකෙන්ඩ් එකක් හරි නිමවුරු දවසක් හරි වගේ නම් ගොඩක් හොඳයි ඒක තෝරගන්න එක. මොකද ගෙස්ලට වෙඩින් එකට එන්න ගොඩක් ලේසි නිසා. දෙවෙනි කරුණ විදිහට කියන්න පුළුවන් හොඳම දවස් තෝරගනිද්දී ඔයාගේ සෞඛ්‍යමය හා ඒ කියන්නේ ඔයා හොඳ ශාරීරික යෝග්‍යතාවයකින් හොඳ සෞඛ්‍ය සම්පන්නව ඉන්න පුළුවන් දවසක්ද. ඒ කියන්නේ ඔයාගේ විශේෂයෙන් පෞද්ගලික කාරණා පිළිබඳ අවධානය යොමු කරන්න ඕන. ඔයා ඒ දිනයට ඔයා හොඳ මානසික මට්ටමකින් වගේම හොඳ කායික යෝග්‍යතාවයකින් ඉන්න පුළුවන් දවසක්ද කියලා. එතකොට ඔන්න කරුණු දෙක සලකා බලලා අර ජ්‍යොතිෂවේදියා දුන්න දවස් කිහිපයෙන් හොඳම දවස මොකක්ද කියලා තීරණය කරන්න පුළුවන්. ඊට පස්සේ වෙන්නේ කොහොමද කියලා මම ඔයාලට එක්ස්ප්ලেইন කරන්නම්. ඔන්න හිතන්න ඔයාලා හොඳම දවස තීරණය කරා. ඊට පස්සේ කරන්න ඕන දේ තමයි එන්නේ දවසට නැකත් ටික හදලා දෙන්න කියලා ජ්‍යොතිෂවේදියාට දැනුම් දෙන්න ඕන. අපි තෝරගත්තේ මෙන්න මේ දවස, මෙන්න මේ දවසට මේ නැකත් ටික සකස් කරලා දෙන්න කියලා එයාව දැනුවත් කරා නම් හරි. විශේෂයෙන් කියන්න ඕන මේ නැකත් කියන එක එකන පලාතෙන් පලාතරෙන් ප්‍රදේශයෙන් ප්‍රදේශයට සහ එක එකෙනා අදහන දේවල් අනුව ආකල්පනු වෙනස් වෙන්න පුළුවන්. නමුත් ප්‍රධාන වශයෙන් අපි හඳුනගෙන තියෙනවා ප්‍රධාන නැකත් 10ක්. එන්නේ නැකත් 10 තමයි අනිවාර්යෙන්ම හදන්න ඕන ජ්‍යොතිෂවේදියා විසින්. එතෙන්දී ඔයා ජ්‍යොතිෂවේදියාට කියන්න ඕන කරුණු කිහිපයක් තියෙනවා ඔයාගේ ඒ ටයිමින් ටික ප්ලෑන් කරද්දි. මොකද ඒක ඔහු දැනුවත් වෙන්න ඕන කාරණා කිහිපයක් තියෙනවා. ඉතින් මම ඒ නැකත් 10 එකක් ගානේ දැන් එක්ස්ප්ලেইন කරන්නම් සරලව තේරුම් ගන්න පුළුවන් විදිහට. පළවෙනි නැකත විදිහට අපිට කියන්න පුළුවන් මංගල බුලත් දීමේ නැකත. ඒ කියන්නේ සරලව කියනවා නම් මේ ඉස්සෙල්ලාම බුලත් අතක් දීලා පළවෙනි ගෙස්ට් ඉන්වයිට් කරන එක තමයි මෙතෙන්දි කරන්නේ. ඒකට ගොඩක් හොඳයි වෙඩින් ඩේට් එකට මාස 1මාරකට විතර කලින් දවසක් ගන්න එක. ඒතර ඔයා එතෙන්දි අන්න ජ්‍යොතිෂවේදියාට කියන්න ඕන මගේ වෙඩින් ඩේට් එක මෙදා. ඒතර මංගල බුලත් දීමේ නැකත එදා ඉඳන් කියන්නේ මාස 1මාරකට කලින් තියෙන දවසක් වගේ දෙන එක හොඳයි. ඒ වගේ දවසක් දෙන්න කියලා මොකද ඒතර ඔයාට හොඳට කල් තියෙනවා අනිත් ගෙස්ලට ඉන්වයිට් කරන්න. ඒතර ඒ ගෙස්ලටත් ලීසි එයාලගේ ෂෙඩියුල් එක ප්ලෑන් කරන ඔයාගේ වෙඩින් එකට සහභාගී වෙන්න. දෙවන නැකත විදිහට අපිට කියන්න පුළුවන් තෙල් තාච්චිය ලිප තැබීමේ නැකත. එතෙන්දි කරන්නේ ඇත්තටම වෙඩින් එකට කැවිලි පෙවිලි ඉස්සෙල්ලාම හදන්න සුබ වෙලාවක් ගන්න තමයි මෙතෙන්දි කරන්නේ. ඒක ගොඩක් හොඳයි වෙඩින් ඩේට් එකට දවස් 3-4කට කලින් වගේ දිනයක් ගන්න එක. මොකද ඔයා ඒකත් පොඩ්ඩක් ජ්‍යොතිෂවේදියාට කියන එකට හේතුව තමයි ගොඩාක් කලින් දිනයක් ගත්තොත් ඔය හදන කැවිලි පෙවිලි කල් තබා ගන්න බැරි වෙන්න පුළුවන්. ඒ වගේම ගොඩක් වෙඩින් එකට ළඟ ඩේට් එකක් ගත්තොත් ඒක ගොඩක් ඔයාලට ස්ට්‍රෙස් එකක් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔයා හෙට වෙඩින් එක තියාගෙන අද කැවිලි පෙවිලි හදනවා කියන්නේ ඒක ලොකු ස්ට්‍රෙස් එකක්, අනවශ්‍ය ස්ට්‍රෙස් එකක්. ඉතින් ඒ හන්ද ඒක සැලකිලිමත් වෙන්න. තුන්වෙනි නැකත විදිහට අපිට කියන්න පුළුවන් මනමාලිය නිවසින් පිටත් වීම. ඒ කියන්නේ මනමාලිය විශේෂයෙන්ම ඉස්ලාම පිටත් වෙන්නේ ඩ්‍රෙසින් වලට. ඒ කියන්නේ ඒ සඳහා තමයි පිටත් වෙන නිවසින් ඉතින් එතකොට ඒකට සුබ වෙලාවල් 2-3ක් ලබා ගන්න ගොඩක් හොඳයි. මොකද ඔතෙන්දී ඔයා කන්සිඩර් කරන්න ඕන ඔයාගේ ගෙදරින් ඉඳන් සැලුන් එකේ ඩ්‍රෙස් කරනවා නම් සැලුන් එකට තියෙන දුර, ගෙදරින් ඉඳන් හොටෙල් එකේ ඩ්‍රෙස් කරනවා නම් හොටෙල් එකට තියෙන දුර. ඒ කියන්නේ ඒ දුර යන කාලය බලන්නත් ඕන සහ ඔයාට ඔයාගේ මේකප් ආටිස්ට් ඒ කියන්නේ ඩ්‍රෙසර් ඔයාට ඩ්‍රෙසින් වලට සැලොන් එකට හෝ හොටෙල් එකට එන්න කිව්ව වෙලාව. ඒතර ඒ දේවලුත් බලලා ඒ දේවල් ගැනත් ඔයා අවබෝධය ලබා දෙන්න ඕන වගේ ජ්‍යොතිෂවේදියාට. ඒතර එයා අර ප්‍රායෝගික පැති සලකා බලලා වෙලාවල් කිහිපයක් ලබා දෙනවා මනමාලියට නිවසින් පිටත් වෙන්න. ඊට පස්සේ අපිට හතරවෙනි නැකත විදිහට කියන්න පුළුවන් නලල්පට තැබීම සඳහා වන නැකත. මේක විශේෂයෙන් කියන්න ඕන බ්‍රයිඩ් ඩ්‍රෙස් කරලා ඉවර වෙලා හෙයාර් ස්ටයිල් එකත් හැදුවට පස්සේ අන්තිමටම තමයි බ්‍රයිඩ්ගේ අම්මා විසින් තමයි මේ නලල්පට තියන්නේ. ඉතින් විශේෂයෙන් කියන්නේ සාමාන්‍යයෙන් ඩ්‍රෙස් කරන්න පටන් ගත්ත වෙලේ ඉඳන් පටන් ගන්න ටයිම් එකේ ඉඳන් පැය 4කට 3:00කට පස්සේ වෙලාවක් ගන්න එක තමයි හොඳ නලල්පට තැබීම සඳහා. අපිට පස්සේ නැකත විදිහට කියන්න පුළුවන් මනමාල මහත්මයා නිවසින් පිටත් වීම නැකත. ඒ කියන්නේ ගෲම් නිවසින් පිටත් වෙන නැකත. විශේෂයෙන් කියන්න ඕන ඉස්ලාම කපල් එක කියන්නේ
තමන්ගේ ඩ්‍රෙසින් වලින් පස්සේ ෆොටෝ ලොකේෂන් එකට. ඉතින් ගෲම් උනත් එහෙමයි ගෲම් ගෙදරින් පිටත් වෙන්නේ ඩ්‍රෙසින් වලට ඊට පස්සේ යන්නේ ෆොටෝ ලොකේෂන් එකට. ඉතින් සාමාන්‍යයෙන් උදේ වෙඩින් එකක් නම් ඔයා උදේ පාන්දර ෆොටෝස් ගන්නවා නම් උදේ 6 තමයි ෆොටෝස් ගන්න හොඳ වෙලාව 6ත් 8:00 අතර වගේ. ඉතින් එතකොට මේ ෆොටෝස් ගන්න ආරම්භ කරන වෙලාවින් නම් පැය 3කට වගේ කලින් වෙලාවක් හොඳයි ගෲම්ට නිවසින් පිටත් වෙන්න. අපිට 6 වෙනි නැකතට කියන්න පුළුවන් පෝරුට නැගීමේ නැකත. විශේෂයෙන් කියන්න ඕන පෝරු නැගීමේ නැකත ගනිද්දී උත්සව ශාලාවට ඇතුල් වෙලා සාමාන්‍යයෙන් හොඳ වෙල්කම් එකක් දෙනවා කපල් එකට ඩාන්සර්ස්ලා ගෙනල්ලා ඒ වගේ ලස්සන වෙල්කම් එකක් තියෙනවා පෙරහැරකින් තමයි එක්කෙන්නේ. ඉතින් ඒකට සාමාන්‍යයෙන් විනාඩි 30ක විතර අඩුම කාලයක් යනවා. ඒ නිසා හෝල් එකට එන්ට උන වෙලාවින් නම් විනාඩි 30කට විතර පස්සේ වෙලාවක් දාගන්න එක හොඳයි පෝරුවට නැගීමට. අපිට 7 වෙනි එක විදිහට කියන්න පුළුවන් පෝරුවෙන් බැසීම. විශේෂයෙන් කියන්න ඕන මෙතෙන්දි පෝරුවේ චාරිත්‍රයේ අෂ්ටක කියන පාට තමයි වෙන්නේ. ඉතින් ඒකට විනාඩි 30ක් ඕ 40ක් උපරිම විනාඩි 40ක් වගේ ඇලොකේට් කරන එක තමයි හොඳ. මොකද අෂ්ටක කියන එක විනාඩි 30කට වඩා ගොඩාක් අඩු වුණොත් ඒක හරි නිසියාකාරව අෂ්ටක කියන්න බැරි වෙන්න පුළුවන්. සහ ඒ වගේම මේක අනිත් පැත්ත ලොකු වෙලාවක් ඒ කියන්නේ විනාඩි 40කටත් වඩා ලොකු වෙලාවක් අෂ්ටක කියන්න යොදාගත්තොත් ඒක ඇත්තටම අපහසුතාවයටපත් වෙන්න පුළුවන් කපල් එක වගේම ඇවිල්ලා ඉන්න ගෙස්ලත්. ඉතින් පෝරුවට නැග්ගට පස්සේ විනාඩි 30කට හෝ විනාඩි 40කට පස්සේ පෝරුවෙන් බැසීම නැකත තියාගන්න එක තමයි ගොඩක් හොඳ. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් 8 වෙනි නැකත විදිහට විවාහ ලියාපදිංචි කිරීමේ නැකත. ඒ කියන්නේ සරලව කියනවා නම් රෙජිස්ට්‍රේෂන් එක. පෝරුවෙන් බැසීම කරාට පස්සේ ගොඩක් වෙලාවට ඔයිල් ලෑම්ප් එක කියන්නේ පොල් තෙල් පහන පත්තු කරලා තමයි රෙජිස්ට්‍රේෂන් එක කරන්නේ. එතෙන්දී පෝරුවෙන් බැසීමේ නැකතෙන් පස්සේ විනාඩි 10කට හෝ 15කට පස්සේ රෙජිස්ට්‍රේෂන් එකට නැකත තියාගත්තා නම් හොඳයි. ඊට පස්සේ අපිට 9 වෙනි නැකත විතර කියන්න පුළුවන් විවාහ ශාලාවෙන් පිටත් යාමේ නැකත. ඒ කියන්නේ අපි කියනවා going away time එක කියලා. සරල භාෂාවෙන් කියනවා නම්. ඉතින් ඒකට විශේෂයෙන් කියන්න ඕන පෝරුවෙන් බැස්සට පස්සේ කියන්නේ පෝරුවෙන් බැසීමේ නැකතේ ඉඳන් ඒ වෙලාවෙ ඉඳන් සාමාන්‍යයෙන් පැය 5කට 6කට පස්සේ වගේ තමයි මේ වෙලාව යොදා ගන්න ඕන. මොකද පෝරුවෙන් බැස්සට පස්සේ තමයි ෆොටෝස් ගන්න, ඊට පස්සේ ගෙස්ලත් එක්ක කතා කරන්නේ, සර්ප්‍රයිස් ඩාන්සින් තියෙන්නේ, ඊට පස්සේ කට්ටි ලිකර්ස් ගන්නවා, ඒ වගේ ලන්ච් එක ගන්නවා, ඒ වගේ අර ගොඩක් හැපනින් දේවල් වෙනවා. ඉතින් ඒකින් පස්සේ තමයි going away එක තියෙන්නේ. සරලව කියනවා නම් සාමාන්‍යයෙන් පෝරුවෙන් බැසීමේ නැකතින් ඉඳන් ඒ කියන්නේ පෝරුවෙන් බැස්සට පස්සේ ඒ වෙලාවෙ ඉඳන් පැය 5කට 6කට පස්සේ වෙලාවක් ගත්තා නම් හරි going away එකට. අපිට 10 වෙනි නැකත විතර කියන්න පුළුවන් මනමාල මහතාගේ නිවසට පැමිණීම. ඒ කියන්නේ ගෲම්ගේ ගෙදරට යන නැකත. ඒ කියන්නේ ඔයා ලොකුවට හෝම් කමින් එකක් ගන්නවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හෝම් කමින් එකක් නැතුව චාම්ව සරලව මේ යනවා වෙන්න පුළුවන් ගෲම්ගේ ගෙදරට බ්‍රයිඩ්. ඉතින් ඒකටත් හොඳ වෙලාවක් ගන්න ඕන හොඳ දවසක් එක්ක. විශේෂයෙන් මෙතෙන්දි කියන්න ඕන ඔයාගේ ජ්‍යොතිෂ වේදිකාවට මේ නැකත් සකස් කරද්දී ඔයා අවබෝධයක් දෙන්න ඕන ඔන්න ඔය මං කිව්ව ටයිම් ස්ලොට්ස් ගැන. ඒ කියන්නේ කොච්චර වෙලාවල් වගේද තියෙන්නේ කියලා ප්‍රායෝගිකව කොහොමත් ජ්‍යොතිෂ වේදින එක දන්නවා. නමුත් ඒක ඔයා කියන එකත් ගොඩක් හොඳයි. විශේෂයෙන් දැන් හිතන්න හෝම් කමින් එක එහෙම නැත්නම් ගෲම්ගේ ගෙදරට යනවා වෙලාවක් ගන්න ඕන ජ්‍යොතිෂ වේදිකාවෙන් එයා දැනගන්න ඕන ඔයා කොච්චර කාලයක් හනිමූන් යන්න ප්ලෑන් කරලා තියෙනවද කියලා. මොකද සතියක් නම් එයා ඒක හදන්න ඕන සතියකට පස්සේ. ඉතින් මේ වගේ ප්‍රායෝගික පැති අනිවාර්යෙන් ජ්‍යොතිෂ වේදිකාවට කියන්න ඕන. ඉතින් මේ ටික තමයි ඔන්න අපි අපේ මේ වීඩියෝ එකේදී ඩේට් එකක් සිලෙක්ට් කරන්නේ කොහොමද සහ නැකත් හදන විදිය ගැන හොඳ අවබෝධයක් ඔයාලට ලබා දුන්නා. ඉතින් එතෙන්දී විශේෂයෙන් කියනවා ජ්‍යොතිෂ වේදිකාවට මේ ටයිම්ස් හදද්දී පොඩ්ඩක් ඒවා පස්සේ සංශෝධනය කරන්න පුළුවන් විදිහටත් ප්‍රායෝගික විදිහට සකස් කරගත්තා නම් හොඳයි.